Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ නත්තල අවසන් දවස් ටික තමයි අවිල්ලා තියෙන්නේ අපිට නත්තලට සූදානම් වෙන්න. ඉතින් මේ දවස් ටික කොහොමද අපි ජේසු වෙනුවෙන් වැය කරලා අර්ථාන්විත නත්තලකට යන්නේ කියලා. ඉතින් නත්තල ගැන කතා කරනවා නම් අපිට ගොඩාක් ප්‍රීතිමත් වෙන්න පුළුවන් කාලයක් තමයි නත්තල කියන්නේ. උනාට මේ නත්තලේ ප්‍රීතිය හරියටම අත්දකින්න නම් අපි කරන්න ඕනේ මොනවද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් නත්තලට සූදානම කියන එකේදී අපිට මේ ආගමන සමයේ මුලින් ඉඳලා අපිව හොඳ සූදානමක් කරගෙන ආව දේව වචනයෙන් අපිට දේවල් අත්හරින විදිහ කියලා දුන්න අපිට දුක් මනස්ථාපනය කරගන්න විදිහ ඒ වගේ ගොඩාක් දේවල් අපිට කියලා දුන්න අපේ ජීවිතේ පව අපි පිළිගගෙන කොහොමද මේ දේවල් වලට මනස්ථාපනය වෙලා ජේසුස් වහන්සේගෙන් සමාව ආයදිලා ඒ පාපවල අපෙන් ඈත් කරගෙන ජේසු ගාවට එහෙම නැත්නම් ජේසුස් වහන්සේට අපි පාරක් හදන්නේ කොහොමද කියලා දුන්නා මේ ආගමන සමයේ. ඉතින් අත්තලේ ප්‍රීතිය හරියටම අත්දකින්න නම් අපි කරන්න ඕන එක දෙයක් තමයි හොඳ පාපෝච්චාරණයක් කරන එක. ඔයාට පාපෝච්චාරණයකදී ඔයා කියන හැමදාම කරන පව් තියෙනවා. අපි හොඳට හිතලා බැලුවොත් එහෙම අපි හැමදාම කරලා තියෙන එකම පව් ටික. ඉතින් ඒ එක පවක් හරි ඔයාට මේ අවුරුද්දේදී අයින් කරගෙන ජේසු වෙනුවෙන් කියලා හිතලා ඔයාට ඒ පව අයින් කරලා ජේසුට ඒ දේ බාර දෙන්න පුළුවන් නම් මං හිතනවා එතනින් අපි අඩියක් ඉස්සරහට තිබ්බා කියලා. අපේ ජීවිතේ පාපෝච්චාරණයට පුළුවන් ලොකු වෙනසක් කරන්න. ඉතින් පාපෝච්චාරණය කරා කියලා කියන්නේ අපි ජේසුස් වහන්සේ ගාවට ගිහිල්ලා අපේ පව් කියලා සමාව අරගෙන ශුද්ධාත්මයන්න් වහන්සේගේ මෙහෙයවීම ආපහු අපිට ලබා ගන්න පුළුවන් වෙන එක. ඉතින් ශුද්ධාත්මයන්න් වහන්සේගේ මෙහෙයවීම තියෙන්න ඕනේ ජේසුස් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ අපිට කරන්න නම්. ඉතින් ජේසුස් වහන්සේ කිව්ව දේවල් අමාරු නෑ. ඉතින් ඒ දේවල් කරන්න නම් අපිට ශක්තියක් තියෙන්න ඕනේ. ඒක ඉතින් මනුෂ්‍ය ශක්තියෙන් අපිට කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා අපිට සමිඳුගෙන් ශක්තියක් ඕනේ. ඒ ශක්තිය තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ. ඉතින් අපි ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් ඇති කරගන්න නම් කරන්න ඕන හොඳම දේ තමයි පාපෝච්චාරණයකට යන එක. එතකොට පාපෝච්චාරණයකදී අපිට ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක තිබුණේ නැති වෙච්ච සම්බන්ධතාවය, පාපයෙන් කැඩිච්ච සම්බන්ධතාවය අපිට නැවත අලුත් කරගන්න හැකියාව හම්බ වෙනවා. ඉතින් පාපෝච්චාරණයකට යන්න, හොඳ ගැඹුරු පාපෝච්චාරණයකට යන්න. ඉතින් මේ පාපෝච්චාරණයකදී කියන පව් එකක් හරි මේ ඒ කියන්නේ මේ 2025න් මේ දේවල් එකක් හරි අයින් කරලා 2026ට පාතබන්න. ඉතින් ඇයි අපි එකම පවට වැටෙන්නේ කියලා හිතනවා නම් ඒ පවට වැටෙන්න තියෙන දේවල් ඔයා හරියට process එකක් හිතලා බලද්දි ඔයාට හිතන සිතුවිල්ලකින් තමයි ඔම වෙන්නේ. ඉතින් ඒ සිතුවිල්ල එන තැන හොයාගන්න පුළුවන් නම් ඒ තැන වෙනස් කරගන්න. ඒ පාපයට වැටෙන්න තියෙන ඒ දුරු පරීක්ෂාව ජය ගන්න වරප්‍රසාදය දෙන්න කියලා. ඉතින් ඒකෙන් අපිට ඇත්තට මගේ ජීවිතේ මම එහෙම දුරු පරීක්ෂාවන් වලට වරප්‍රසාදය දෙන්න කියලා යාඥා කරද්දී ඇත්තට මගේ ජීවිතේ ගොඩාක් මම කරන පව් මට ඒ කියන්නේ අයින් කරගන්න හැකියාව හම්බුණා. ඒ කියන්නේ ඒ පව් වලට ඒ සිතුවිල්ල එද්දී උන්වහන්සේ ඒක මෙහෙවනවා. එතකොට මේ එන්නේ පව් සිතුවිල්ලක් කියන එක මතක් කරලා දීලා අපිට ඒක ඒ සිතුවිල්ලට යන්නේ නැතුව වෙන දෙයක් කරන්න අපිට අවස්ථාවක් ලබා දෙනවා. එතකොට අපිට පුළුවන් මනස වෙන තැනකට යොමු කරලා ඒ පාපෙට නොවැටී ඉන්න. නත්තල ඔයාට හොඳ නත්තලක් වෙන්නේ, ලස්සන නත්තලක් වෙන්නේ, හොඳ අර්ථාන්විත නත්තලක් වෙන්නේ ජේසුස් වහන්සේගේ පළමු කැඳවීම. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ පළවෙනි කැඳවීම, ඒ උපත අපිට ලස්සනට සමරන්න පුළුවන් වෙන්නේ අපි දෙවෙනි කැඳවීමට කොච්චර සූදානම් වුණාද කියන එකේ. ඉතින් මේ නත්තල ඔයාට හොඳ නත්තලක් කරගන්න පුළුවන් වෙන්නේ ඔයා ජේසුස් වහන්සේගේ දෙවෙනි කැඳවීම. එහෙම නැත්නම් ජේසුස් වහන්සේ ආයි වඩින දවසට ඔයා කොච්චර සූදානම්ද කියන එකෙන්. ඉතින් ඔයාගේ නත්තල ඔයාට ප්‍රීතිමත් නත්තලක් වෙන්නේ නැහැ ඔයා දෙවෙනි කැඳවීමට. එහෙම නැත්නම් ජේසුස් වහන්සේ ආයි වඩින දවසට ඔයා හරියට සූදානම් නැත්නම්. ඉතින් අපිට ඇත්තට බාහිරෙන් අපිට නත්තල් ගහක් හදලා නැත්නම් ලස්සනට සරසලා ගෙවල් ලස් කළා ඒ විදිහට මොන දේ කරත් අපි වැඩක් නැහැ අපි දෙවෙනි කැඳවීමට සූදානම් නැත්නම්. ඉතින් ඔයා කවදා හරි අපි දන්නේ අපි මැරෙන දවසක් හොඳට ඇස් දෙක පියාගන්න විනාඩියකට ඇස් දෙක පියාගෙන හොඳට හිතලා බලන්න. දැන් ජේසුස් වහන්සේ ඔයාට එන්න කියලා කිව්වොත් මේ ජීවිතේ අතහැරලා එන්න කියලා කිව්වොත් එහෙම ඔයාට යන්න පුළුවන්ද ස්වර්ගෙට? ඔයා දන්නව දැන්ටම උත්තරේ. ඉතින් කොහෙද වෙනස් වෙන්න ඕනේ කියලාත් දැන් ඔයා දන්නවා. ඉතින් අපිට අර්ථාන්විත නත්තලක් එහෙම නැත්නම් අපි බාහිරින් නත්තල් ගහක් හදලා ප්‍රීතියෙන් ඒ කියන්නේ ෆැමිලි එකත් එක්ක කැම වේලක් ගන්න එකටත් වඩා මහා ගැඹුරකට යන දෙයක් තමයි මේ නත්තල කියලා කියන්නේ. ඉතින් නත්තලේ තියෙන සැබෑ ප්‍රීතිය අපි විඳින්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ දෙවෙනි කැඳවීමට අපි කොච්චර සූදානම්ද කියලා බලන්න. ඉතින් ජේසු දැන් අපිව ගන්නවා නම් ගන්න බලන් ඉන්නවා නම් අපි කොච්චර සූදානම්ද අපි නෑද කියන එක අපිට තේරෙනවනේ. එතකොට ඔයාට තේරෙන්න ඕන දැන් කොහෙද වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් අපේ ජීවිත ජේසුස් වහන්සේ අපිට දීලා තියෙන්නේ මේ ස්වර්ග රාජ්‍යයට යන්න සුදුසෙක් වෙන්න. ඉතින් අපි බාහිර මේකෙන් කියවෙන්නේ නෑ නත්තල් ගස් හදන්න එපා එහෙම කියලා. ඉතින් අපිට හැමදේම අත්හරින්න වෙන දවසක් එනවා. ඉතින් මේ ව්‍යසනයත් එක්ක වෙච්ච දේවලුත් එක්ක මිනිස්සුන්ට දේවල් නැති වෙලා එක්ක ගොඩාක්
ප්‍රශ්න වුණ කාලයක්. ඉතින් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මේ වටේ තියෙන කිසිම දෙයක් ඇත්තටම අපිට අරන් යන්නවත් කිසිම දෙයක් කරන්න බෑ. අවසානයේ අපිට ඉතුරු වෙන්නේ අපේ තියෙන ආධ්‍යාත්මය විතරයි. ඉතින් ආධ්‍යාත්මය පෝෂණය කරන එක නෙමෙයිද අපි කරන්න ඕනේ කියන එක ගැන හිතන්න. ඔයාට හොඳ කාලයක් තමයි මේ ඉරිමිලා තියෙන්නේ. ඉතින් නත්තල් ගහක වුණත් තියෙනවා එක එක දේවල් පිළිඹු වෙන. ඉතින් නත්තල කියන එක කමර්ෂලයිස් වෙලා තියෙන අද කාලේ. ඒ කියන්නේ නත්තල කියන එක තනිකරම ඒක නිකන් අර ඩිස්කවුන්ට් හම්බෙන සේල් හම්බෙන කාලෙකට අපි අයින් කරලා දෙන. ඉතින් නත්තල කියන එක එහෙම දෙයක් නෙමෙයි. අපි අපේ ආධ්‍යාත්මයට විවෘත වෙලා අපි ජේසුස් වහන්සේ නැවත වඩිනවා නම් අපි කොච්චර සූදානම්ද කියන එක අපි ඒකෙන් බලන්න ඕන. ඉතින් මේ සූදානම ගැන කතා කරද්දී මම කලිනුත් ඔයාලට කියලා තියෙනවා වගේ සූදානමක් කියලා කියන්නේ අපේ ජීවිතේ වෙනස් කරන දෙයක් වෙන්න ඕනේ. සූදානමක් වෙන්න නම් අපේ පරණ දේවල් අයින් කරලා අපිට අලුත් දේවල් අපේ ජීවිතේට ඇඩ් කරගන්න වෙනවා. එතකොට 2025 දැන් එන්ඩ් එක ඇවිල්ලා තියෙද්දි අවසානයේ වෙලා තියෙද්දි 2026ට පරණ කෙනාම යන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට පොඩ්ඩක් රිකැප් එකක් කරලා බලන්න ඔයාගේ ජීවිතේ ආපස්සට හැරිලා බලන්න. ඔයා කරලා තියෙන පව් මොනවාද? ජේසුස් මම රිද්දුවේ කොතනද? මොන වගේ දේවල්ද මගේ අතින් වෙලා තියෙන්නේ? අනිත් මිනිස්සුන්ට මම රිද්දපු තැන් ඒ වගේ ඔයා කරන පව් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් ඒ දේවල් අයින් කරගෙන හොඳ මිනිසෙක් වෙලා එහෙම නැත්නම් ආධ්‍යාත්මිකව එක අඩියක් ඉස්සරහට තියලා ඔයාට පුළුවන් 2026ට යන්න. ඉතින් මම කලින් කියලා දෙනවා වගේ ඉතින් ඔයා බයිබල් එක ස්ටඩි කරන්නේ නැත්නම් හරියට අනිවාර්යෙන් දවසට බයිබල් එක අපි කියවන්න ඕනේ. දවසේ දේව වචනේ කියවන කෙනෙක් නම් ඊට වඩා චුට්ටක් බයිබලේ තව ස්ටඩි කරන්න. ඒ කියන්නේ දවසේ දේව වචනේට එහා ගියපු වෙන ඒ කියන්නේ බයිබලේ කියන්නේ පොත් ගොඩක් එකතු වෙලා හැදිච්ච පොතක්නේ. ඉතින් ඔයාට පුළුවන් වෙන පොත් උනත් දවසකට පුංචි කොටසක් කියවලා බලන්න. ඉතින් බයිබලේ කියවන එකෙන් තමයි ජේසුස් වහන්සේ අපෙන් හරියටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේ අපිට කියලා දුන්න ඒ process එක එහෙම නැත්නම් ස්වර්ගයට යන්න පුළුවන් විදිහ උන්වහන්සේ ජීවත් වෙලා අපිට පෙන්වුවා. ඉතින් අපි ඒ දේවල් කියවල විතරක් වැඩක් නැහැ. ඉතින් ඒ දේවල් අපි කරන්නත් ඕනේ. ඉතින් ස්වාමීනි කියන හැමෝම ස්වර්ගයට යන්නේ නැහැ. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන අය විතරයි අවසානයේ ස්වර්ග රාජ්‍යයට යන්නේ කියලා ජේසුස් වහන්සේම කිව්වේ ඒකයි. ඉතින් අපි බයිබල් එකේ අපි ස්වර්ග රාජ්‍යයට යන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ අපි කරන්න ඕනේ මොකද්ද කියලා. කරන්න ඕනේ මොකද්ද කියලා දැනගන්න නම් අපි බයිබල් එක කියවන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් බයිබල් එක කියවන්න. දවස දේව වචනේ කියවන එක හොඳයි. ඒ වුණාට ඊටත් එහා ගිහිල්ලා තව තියෙනවා දේවල් බයිබල් එකේ ලිපි තියෙනවා. ඉතින් ඒවටත් තව ඔයා ගිහිල්ලා මේ දේවල් කියවලා ඔයාටම හැබිට් එකක් කරගන්න. ඉතින් අපේ ජීවිතේ ලස්සනට වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් ජේසුස් දීලා තිනවා. මේක අතාරින්න එපා. ඉතින් මේක නොකර ඉන්න එපා. කොහොම හරි ජේසුස් වහන්සේට අපේ ජීවිතේට එතකොට අපි වටිනාකමක් දෙන්නේ අන්න ඒකෙන්. ඉතින් ජේසුස් වහන්සේ ඇස් පේන්නේ නැති අයට පෙනීම ලබා දුන්නා. කන් ඇහෙන්නේ නැති අයට සීම අන්න ඒ වගේ දේවල් අපි අහලා තිනවා. එතකොට අපි මේක ශාරීරිකව ගන්නවට වඩා ආධ්‍යාත්මිකව ගත්තොත් ඔයාලා ගොඩක් අහලා තිනවා ෆාදර්ස්ලා ඉතින් දේශනාවල කියනවා ආධ්‍යාත්මික අන්ධභාවයක් ගැන ආධ්‍යාත්මිකව බිහිරිභාවයක් ගැන. ඉතින් හරියටම අපි මාසයකට වුණත් ගියත් අපි උන්වහන්සේ ගාව එතන පල්ලියේ වාඩි වෙලා හිටියා වුණත් අපි මේ දේවල් ඇහුවා වුණත් අපිට බීරිභාවයක් තියෙනවා. ඇත්තම කිව්වොත් අපිට බීරිභාවයක් තියෙනවා. ඉතින් අපි දේශනාව අහනවා. ඒ වුණාට මේ දේශනාවෙන් කිව්ව දේවල් කරන්නේ නැත්නම් අන්න එතනත් ආධ්‍යාත්මික බීරිභාවයක්. එතකොට අපි දේවල් දකිනවා. උන්වහන්සේ අපිට අපි බයිබල් එකක් කියවද්දී උන්වහන්සේගේ වචනේ අපි දකිනවා. ඒ වුණාට ඒ වචනේ අපි ක්‍රියාවට නංවන්න නැත්නම් අන්න එතනත් අන්ධභාවයක් තියෙනවා. අපි හැමෝම අපේ ආධ්‍යාත්මය ගත්තන් පස්සේ අපේ උන්වහන්සේ කියන්නේ උත්තාන වෙච්ච ජේසුස් වහන්සේ කෙනෙක් අපි ගාව ඉන්නවා අපිට ශක්තිය දෙනවා අපිත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා අපිට උන්වහන්සේ හරි මඟ පෙන්වලා දෙනවා යන්න ශක්තිය දෙනවා කියන එක අමතක වෙලා තියෙනවා. ඉතින් අපිට ගොඩාක් වෙලාවට අමතක වෙලා තියෙන්නේ අපි ක්‍රියා කරන විදිහ. ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට උන්වහන්සේ කරපු කියපු දේවල් කරන්න මැලි වෙලා තියෙනවා. එතකොට අපි ඔක්කොම අපේ ආධ්‍යාත්මය තනිකර නිකන් ජේසුස් වහන්සේ මැරිලා ඒ ගල්ලෙන් තැම්පත් කරලා තියෙන ජේසුස් වහන්සේ කෙනෙක් තමයි අපේ හිත තුළ ඉන්නේ. ඒ කියන්නේ අපි හිතේ තියන් ඉන්නේ එහෙම ජේසුස් කෙනෙක්. එහෙම නැත්නම් උත්තාන වෙච්ච සමුදු කෙනෙක් අපිට ඉන්න ඕන දෙයක් අපිට කරන්න පුළුවන් ඕන බවක් මට අයින් කරගන්න පුළුවන් ජේසුගේ ශක්තිය තියෙනවා නම් කියලා අර එහෙම පොසිටිව්ලි හිතන්න අපිට බැරි වෙලා තියෙනවා. ගොඩක් අයට අපේ ජීවිතේ පව් දෙයක් හරි අපිට අයින් කරගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් යක්ෂයත් එක්ක ගොඩාක් ඔය ලෝක දේවල් වෙන්න පුළුවන්, මාංශ දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම අපි ඒ දේවල් වලට නැඹුරු වෙන්නේ, හුරු වෙන්නේ ඒ උත්තාන වෙච්ච ජේසුස් වහන්සේගේ ශක්තිය අපි ගාව තියෙනවයි කියන එක අපිට අමතක වෙන හින්දා. ඉතින් අපි ඒක හැම වෙලාවෙම මතක් කරගෙන හැම වෙලාවෙම ජේසුස් මං ගාව ඉන්නවා මට ඕන පවක් ජය ගන්න පුළුවන්. උන්වහන්සේත් එක්ක මට ඕන දෙයක් පුළුවන් කියලා අන්න එහෙම අපි අපේ මයින්ඩ්සෙට් එක වෙනස් කරනවා නම් යක්ෂයා ඔයාට පාපී සිතුවිලි ඒවත් දිතුවාට පුළුවන් වෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේගේ ශක්තිය අරගෙන ඒ දේවල් වලට නොවැටී ඉන්න. ඉතින් ස්නාවක ජෝම්තුමාගේ වචනයත් එක්ක අපිට ආගමන සමයේදී හොඳ ලස්සනට කියලා දෙනවා මේ කඳු පාත් කරන්න ඕනේ, හේල් සමතලා කරන්න ඕනේ, ඇද නැති මාවතක් හදන්න ඕනේ කියලා. ඉතින් ඔයා හොඳට හිතලා බලන්න ඔයාගේ ආධ්‍යාත්මයේ දිහා. හොඳට හැරිලා බලන්න. ඇතුළටම ගිහිල්ලා
ඇවිල්ලා යාඥා කරලා උන්වහන්සේට කියන්න ඔයා හොඳට ඔයාගේ ඇතුළාන්තයේ හිතලා බලලා තේරුම් ගන්න ජේසුස් වහන්සේව දෙක කරලා එක වෙන දේවල් මොනවද කියලා. ඉතින් සමහරක් වෙලාවට අපිට ජේසුස් වහන්සේව අමතක වෙන තැන් තියෙන්නේ අන්න ඒ දේවල් කොලයක් අරගෙන ලියන්න. මම මේක කරලා බලන්න දැන් ගොඩ කාලෙක ඉඳලා ගොඩක් කලාවට මට ජේසුව සෙකන්ඩ් වෙලා උඩට එන තැන් තියෙනවා නම් ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා ආස කරන දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ කරියක වෙන්න පුළුවන් කියන්නේ ඔයාගේ රැකියාව වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් ඉතින් ජේසුස් වහන්සේව දෙක වෙලා තියෙනවා නම් ඔයා ඉන්නේ ඒ දේවල් තමයි කඳු පාත් කරලා ඒ වගේම ජේසුස් වහන්සේව අපි ජේසුස් වහන්සේව අමතක වෙලා අපි පාපයට වැටෙන තැන් අන්නේ හෙල් අපි සමතලා කරන්න ඕනේ ඒ කඳු ඔක්කොම කඩලා සමතලා කරලා අපිව පාපයට වැටිලා අපි හෙලකට වැටිච්ච අවස්ථා ඒ හැම දෙයක්ම මේ පාපයන් අපි සමතලා කරලා උන්වහන්සේට ඇද නැති මාවතක් කියන එකේ තේරුම තමයි අපි ජීවිතේ අපි ගමන් කරද්දී එක එක දේවල් අපිට හම්බ වෙනවා. ජීවිතේ එක එක ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. නැත්නම් අපිට එක එක දේවල් වෙන්න පුළුවන්, සිටුේෂන්ස් වෙන්න පුළුවන්, මිනිස්සුયો වෙන්න පුළුවන්. අපිට හැම දෙයක්ම අපේ පාර දෙපැත්තේ තියෙනවා. ඉතින් අපි මේ දේවල් වලට මෙහෙම ඇද වෙවි, මේ දේවල් වලට නැඹුරු වෙවි යන්නේ නැතුව හරියටම ජේසුස් වහන්සේත් එක්ක කෙලින් පාරක ගමන් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ කරන්න පුළුවන් ලස්සනම දේ. ඉතින් අපිට එක එක ඩිස්ට්‍රැක්ෂන්ස් එන්න පුළුවන් මේ පාරේ යද්දී එක එක දේවල් අපිට වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම දරාගෙන ඒ කුරුසියක් විදියට ඒ හැම දෙයක්ම දරාගෙන අපිට ජීවිතේ ගමන් කරන්න පුළුවන් නම් ජීවිතේ හැම දෙයකදීම උන්වහන්සේට පළමු තැන දෙන්න පුළුවන් නම් පුංචි ආඥාවක් කියලා පුංචි කොන්තයක් කියලා අපිට හැම දෙයකදීම උන්වහන්සේට ස්තුති කරන්න පුළුවන් නම් වෙන හැම දෙයකදීම වාට සතුට හිතුණත් දුක හිතුණත් මොන දේ වුණත් ජීවිතේ දවස මැද්දේදී වාට පුංචි දෙයක් උනත් වාට ස්තුති කරන්න පුළුවන් නම් හැම වෙලාවකදීම පුංචි චිට් එකක් තියාගන්න පුළුවන් නම් ජේසුත් එක්ක ලස්සන බැඳීමකට යන්න වාට පුළුවන් වෙනවා. ඔයාව සාමාන්‍යයෙන් ජේසුගෙන් ඈත් කරන දේවල් වලදී දවස් 3ක්වත් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දවසක් හරි ෆාස්ටිං ඉන්න අමතක කරන්න එපා. ඉතින් මේක ෆාස්ටිං කියන එක අපි මේ වගේ උත්සව කාලෙකදී විතරක් කරන්න ඕන දෙයක් නෙමෙයි. අපිට පුළුවන් නම් දවස් සතියකට පාරක් හරි මාසයකට පාරක් හරි මේ විදිහට ආධ්‍යාත්මික අවධියකට යන්න. ඉතින් ඔයාලට මේ නත්තලෙන් ඒක පටන් ගන්න පුළුවන්. ආධ්‍යාත්මික අවධියකට යන්න නම් අපි ෆාස්ටිං කියන එකේදී අපිට යක්ෂයා කොහොමද අපේ ජීවිතේට නොදැනුවත්වම එන්නේ කියන එක තේරුම් ගන්න ලොකු ශක්තියක් හම්බ වෙනවා. ඉතින් ශුද්ධාත්මයන්න් වහන්සේට විවෘත වෙන එක තමයි මේ ෆාස්ටිං එකකදී වෙන්නේ. ඉතින් ෆාස්ටිං කරලා ඔයාට ජේසුස් වහන්සේට තව ලං වෙන්න හොඳ ගැඹුරු බැඳීමක් ඇති කරගන්න. ඉතින් අනිවාර්යෙන් යාඥා කරන්න පුංචි යාඥාවක් හරි කියන්න පුරුදු වෙන්න. හොඳ ගැඹුරු යාඥාවකට යන්න. අපි එක ස්ටෙප් එකක් තිබ්බොත් නේ අපිට ඉතුරු ස්ටෙප් ටිකත් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පුංචි යාඥාවක් දවසකට අනිවාර්යෙන් කියන්න. ඉතින් ඔයාලට යාඥා කරන්න බැරි වෙන්න පුළුවන්. හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවකදී යාඥා නොකර ඉන්න එපා. පුංචි යාඥාවකට හරි යමු වෙන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ පුංචි දේවල් අපිට හුරු වෙන්න නම් අපි මේ දේවල් පොඩ ඇති කරගන්න ඕනි. දැන් මම වුණත් මුලින් මට යාඥා කරන්න බැරි වුණා, මට යාඥා කරගන්න හිතෙන්නේ නැති වුණා. ඒ වුණාට පොඩ ඇවිල්ලා අඩියක් හරි ඉස්සරහට තීතී යද්දි තමයි යාඥාව කියන එක ජීවිතේට ඇතුල් වෙන්නේ. ඉතින් මගේ ප්‍රොසෙස් එකත් එකපාරටම මම ජේසු ගැන ඉගෙනගෙන ජේසු ගැන හොඳ අවබෝධයක් මට ආවේ නෑ. අවුරුදු ගානක උන්වහන්සේ මාව මෙහෙයවපු දෙයක මහන්සිය තමයි මේ තියෙන්නේ. ඉතින් මම වැටිච්ච අවස්ථා තියෙනවා, ගොඩාක් අවුල් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් හැමතැනකදී උන්වහන්සේ මාව ශක්තිමත් කරා. උන්වහන්සේ දකින්න ඔයාගේ ඇතුලේ ඉන්න කෙනාව. ඉතින් ඔයාගේ පාපෙන් ඔයාව වැහිලා තිබුණත් මොන දේ වුණත් නාස්තිකාර පුත්‍රයා මොන පාපේ කළා ආවත් ඒ තාත්තා දැක්කේ එයාගේ පුතාව. ඒ පුතා කරපු පව් ටික නෙමෙයි. අන්න ඒ වගේ ඔයාගේ පව නෙමෙයි උන්වහන්සේ දකින්නේ. ඔයාවයි උන්වහන්සේ දකින්නේ. ඉතින් උන්වහන්සේ ගාවට ගිහිල්ලා පව් සමා කරලා ඔයාගේ අතුලාන්තයට අවදි වෙලා උන්වහන්සේත් එක්ක හොඳ බොන්ඩ් එකක් ඇති කරගන්න ක්‍රියා කරන්න. ඉතින් මට ඔයාලට කියන්න ඕන වෙච්ච හොඳම දේ තමයි ඔයාට ජේසුස් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයකට යන්න බැරි වෙලාව ලිමිට් කරන එකම දේ තමයි ඔයා. ඒක හොඳට මතක තියාගන්න. ඔයා තමයි ඔයාව ලිමිට් කරන්නේ. ඔයාට ඒ ලිමිට් එක අයින් කරගන්න පුළුවන් වෙන්නේ ජේසුස් වහන්සේත් එක්ක හොඳ ආඥාවකට ගිහිල්ලා හොඳ ආධ්‍යාත්මික අවධියකට යද්දි ඔයාගේ ලිමිට් එක කඩලා ඔයාට අන්ලිමිටඩ් විදිහට ජේසුත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඉතින් හැමෝටම හොඳ අර්ථාන්විත නත්තලක් ගත කරන්න පුංචි දේවල් ටිකක් මම කියලා දුන්නේ. ඉතින් මේ දේවල් කරලා බලන්න ජීවිතේ ජේසුස් වහන්සේත් එක්ක ලස්සන ගමනක් යන්න අපිට ශක්තිය හම්බෙද්දී අපි ඒ දේවල් නොකර ඉන්නේ ඇයි කියන එක හොඳට තේරුම් ගන්න. ඉතින් ස්වර්ග රාජ්‍යයට සුදුසෙක් වෙන්න දුන්න මේ ජීවිතේ ඉතින් උන්වහන්සේගේ උපත අපි සමරනවත් එක්කම ඉතින් උන්වහන්සේත් ඉපදුනේ ගව ඔරුවක එහෙම නැත්නම් කවුරුත් ඉපදෙන්නේ නැති ඉතින් සත්තු හිටපු තැනක ඉතින් ඒ වගේ තැනක උන්වහන්සේ ඉපදිලා අපිට ජීවිතයේ දේවල් අත්හැරීමේ භාවය එතනින්ම කියලා දුන්න ස්වාමින් වහන්සේට අපි දේවල් පුරවගෙන නත්තල් සමරන්න ඕනේ නැහැ. ඉතින් අනිත් අයත් එක්ක දේවල් බෙදාගෙන උන්වහන්සේව බෙදා ගන්න පුළුවන් වෙන අර්ථාන්විත නත්තලකට අපි යමු. එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.